ඊයේ 23 ඉඳලා වතුපිට වෙලා බයික් එකක් කඩේ ඉස්සරහ නැවැත්තුවා කියලා පොලිසියේ SI මහත්තයෙක් සහ කඩහිමියා සහ බයික් එකේ තරුණයා අතර ඇතිවෙච්ච සංවාදයක් මේ වෙනකොට සමාජගත වෙලා තියෙනවා. මේ තියෙන්නේ වීඩියෝ එක. පොඩ්ඩක් ඒක බලලා ඉන්නකෝ. මං සර් මෙතන නතර කරලා තිබ්බ වාහනේට මෙතන නතර කරලා තිබ්බ වාහනේ මොකද්ද සර් නීතිය? ඇයි මං ලිව්වේ කාර්යකට පාත්තේ කොහට දීලා නැහැ නේ අයියේ. ඇයි මගේ මේ අයියේ මම මෙතන නතර මම මෙතන තිබ්බේ ලයිසන් එක දෙන්නකෝ යන්න උදාවේ තර්ක කරලා. හරි ඉතින් අයියා අඩුවක් මොකක්ද දාලා නැහැ නේ අයියේ. ලයිසන් එක දෙන්නකෝ. හරි ඉතින් උඹේ වෙන්න පුළුවන් මචං. හරි උඹේ වෙන්න පුළුවන් බං. චං කතාවක් නැහැ. තමුන්ට හරි මම මෙතනදී දාලා තිබ්බ පයිසලේ මොකද්ද කේස් එක ඒකට? කියන්නේ මෙතන වාහනේ ගහන්න එපා. ආයේ. එතන ඕනේ නෑනේ. නෑ අයියේ. නෑ තමු වීඩියෝ වල දාන්න ඕනේ කුඩ. මම බය නෑ ඔය. හරි සර් දාන අනිවාර්යයෙන්ම ලයිසන් එක ලයිසන් එක දීලා මොකද්ද වරද්ද සර්? ලයිසන් එක ලියලා දෙන්න තමුන් නෑ මෙතන හරි සර් මෙතෙන්ට ඇදලා දැම්ම කවුද මන්ද සර් බයිසිකල් ඇදලා දැම්මේ? මම ආවේ නෑ. එහෙනම් ඉතින් මොකද්ද සර්? ඇයි ඔහොම කතා කරන්නේ? මොකක්ද අවුල මගේ? දෙන්නකෝ මට ලයිසන් එක දෙන්න. හරි දෙන්න මට කියන්න සර්. හරි මම බලා ගන්නම්. හරි මම මෙතන නතර කරලා තිබ්බ බයිසිකලයට මොකද්ද සර් අවුල? මගේ නීතිය කරලා දෙන්නකෝ ලයිසන් එක. මොකද්ද ගහන දඩේ කියන්නේ සර්? දෙන්න දඩේ කියන්නේ ඉතින් මට කියන්න ඕනේ සර් දඩේ. ගින්දක නිට්ටමෙන් ගන්න. එහෙම ඉතින් මිනිසුන්ට දඩ කොලක් දෙනවා නේද සර්? ඔය අතන අයිස් පැකට් එකක් කකා ඉඳලා හරිද? අර කඩේ ඇතුලේ ඉඳන් හරි වෙන්න පුළුවන් සර්. මම මේ දැන් මේවට නීතිය මොකක්ද සර්? මේවට නීතිය මොකද්ද? දැන් නෝ පාකින් සර් ගහලා දිනව අරහේ. ඒ ඉතින් ඒවට මට ඉතින් මම නතර කරන්නේ බයිසිකල් නිසා කාගේවත් රජයෙන් ගහලා දෙන ලයිසන් එක දෙනව නැත්ද කියනකෝ. ඇයි සද්ද සර්? නෑ ඒ ගහගන්නද? දාන්න තත්ත මමද දාන්නේ. ඇයි ඉතින් ගහගන්න කතා ගේලා ගිහින් දානවා තමයි රාජකාරියට බාධා කරුවට. සර් මමත් නීතිය දන්නේ අතපස්සේ නේ අදහස් මට ඔයාගේ යුනිෆෝම් ඇඳ ගන්න මේක. ඇයි සර් අත තියන්න එපා සර්. අත තියන්න එපා අඳුම් වලට. නීතිය දන්නවනේ. හරිද? ඔය අත තියන්න එපා අඳුම් වලට. මුලින්ම කියනවා මේකේ ප්‍රධාන වැඩිකාරය මෙන්න මේ කඩහිමියා කඩේ අයිතිකාරය මෙන්න මේ මිනිස්සයා කඩහිමියට අයිතියක් නැහැ කඩේ ඉසා බයික් එක නැවැත්තුවා කියලා ඒක ගෙනහිල්ලා පාරෙන් යන්නේ දැන් බැරි වෙලා හරි ඔතන නැවැත්තුවේ ලොරියක් නම් ඔය මිනිස්සයා ලොරිය උස්සන් ගිහලා පාර මැද තියන්නේ නැහනේ බයික් එකක් නැවැත්තුවා කියලා කඩේ කවර් වෙන්නේ නැහැ හරිද ලොරියක් බස් එකක් නෙමෙයි එතකොට කඩේ අයිතිකාරයට අයිතිය කඩ සීමාව විතරයි එහෙම නැතුව පේමන්ට් අයිතියක් නැහැ හැබැයි නගර සභාවෙන් හෝ ප්‍රාදේශ සභාවෙන් හෝ එහෙම නැත්නම් රථ වාහන පොලිසියෙන් බෝඩ් එකක් ගහලා තියෙනවා නම් මේ ස්ථානයේ වාහන නවත්තන්න බෑ කියලා අන්න වැරදි. එහෙනම් පොලිසි මහත්තයරා රැවිලා ලියන්න පුළුවන් අතන. කඩකාරයා පාරට දාපු බයික් එකට ලියන්න පොලිසිය ඔය SI මහත්තයා කෑ ගහන එතන. මෙතන SI මහත්තයාත් වැරදි SI මහත්තයෝ. හරිද? ඔයාලා වගේ ඔය විදියට හැසිරෙන්න නිලධාරීන් නිසා තමයි පොලිසියේ හොඳට වැඩ කරන මිනිස්සුන්ටත් පොලිස් කාර්යය කියලා නම පට බැඳලා තියෙන්නේ. ඔයා කොච්චර හොඳ මිනිස්සෙක් වුණත් ඔය වගේ වැඩ කරාම ඔයාගේ අර කරපු වැඩ ටික ඔක්කොම වතුර යනවා කියලා මතක තියාගන්න. ඉස්සෙල්ලාම සංවේදී මිනිස්සෙක් වෙන්න. ඒ වගේම වැහුම්කම් දෙන්න පොඩ්ඩක් පුරුදු වෙන්න. වැරදි කරපු මිනිස්සුන්ට නම් දනුවමක් දුන්නට කමක් නැහැ, දඩකොලයක් දුන්නට කමක් නැහැ. හැබැයි වැරද්දක් නොකර සාධාරණ හේතුවක් නැතුව අසාධාරණ විදිහට දඩකොල්ල දෙන්න උසාවි නඩු දාන්න යන්න එපා. ඒ දේවල් කරලා කවදාවත් yaadෙන්නේ නැහැ. මතක තියාගන්න. ඔයාට මිනිස්සු සලකන්නේ ඔයාගේ කාකි කිට් එක දාගෙන ඉන්න තාක්කල් විතරයි. ඔයා ওই ෂූට් එක කරේට පස්සේ ඔයා සාමාන්‍ය මිනිස්සෙක්. මේකට වීඩියෝ එකක් කරන්න නෙවෙයි හිටියේ. හැබැයි මේ වගේ අසාධාරණ තැන් හැම තැනම වෙනවා. ඒක නිසා මම මේ වීඩියෝ එක කරේ මිනිස්සු දැනගන්න ඕනේ කඩහිමියෝ දැනගන්න ඕනේ කඩේ ඉස්සරහා විනාඩි 10කට 15කට මිනිස්සුන්ට බයික් එක නවත්තලා ගිහලා කඩේකින් බඩු ටිකක් ගන්න අයිතිය තියෙනවා. කඩේ අයිතිකාරයට අයිතිය තියෙන්නේ කඩේ ඇතුලේ විතරයි. මේක අනිත් එක කඩේ පේමන්ට් එකේවත් නෙමෙයි පාරේ. අන්න ඒ දේවල් මිනිස්සු දැනගන්න ඕනේ. නැත්තම් මිනිස්සු හැමදාම අසාධාරණ ලක් වෙනවා. දැන් මේ කොල්ලට දඩකොලයක් දුන්නා නම් කී දහක් මූ ගෙවන්න ඕනද ඊට පස්සේ මූ වැඩ කරන දවසක් නම් එදා දවසේ වියදම තමනුත් රස්සාවක් කරලත් හරිම අමාරුවෙන් ජීවත් වෙනකොට අනිත් මිනිස්සුත් ඒ වගේ කියන හැඟීම මනුස්සකම තියාගෙන රාජකාරී කරනවා නම් මොනව නැතත් ස්වභාව ධර්මයෙන් දෙවියෝ බුදුන් හරි රකි. එහෙම නැතුව අසාධාරණ වැඩ කරන්න එපා. සියලුම පොලිස් නිලධාරීන්ට කියන්නේ ඉස්සෙල්ලා මනුස්සකම තියාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. නීතියට පිටින් ගිහිල්ලා යුනිෆෝම් එක පාවිච්චි කරලා තනතුර පාවිච්චි කරලා සද්ද දාලා වැඩ කරන්න එපා. ඒ වුණොත් මේ වගේ සමාජ උදාහතර ලක් වෙන්න පුළුවන්. තරහට නෙමෙයි කිව්වේ. ඉස්සරහට කරන්න තියෙන වැරදි හදාගන්න කිව්වේ.